ඔයත් පොඩි බිස්නස් එකක් කරන කස්ටමර්ස්ලාට රිප්ලයි කරගන්න වෙලාවක් නැති කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක මුලින් නාගට අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔටෝ රිප්ලයි, කැටලොග්, ඒ වගේම බිස්නස් ප්‍රොෆයිල් මේ හැමදේම මේ ඇප් එකෙන් ඔයාලට හැන්ඩල් කරන්න පුළුවන්. අද වීඩියෝෙන් කතා කරන්නේ WhatsApp බිස්නස් account හරියටම setup කරගන්න විදිය ගැන. beginnersලටත් තේරෙන විදිහට. ඉතින් account එක හදාගන්න විදිය ගැන දන්න කෙනෙක්ට උඩ තියෙන card එකේ click කරලා හරි එහෙම නැත්නම් description එකේ link එක click කරලා හරි ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරන්න. නොටිෆිකේෂන් ඔන් කරගන්න. අපි යමු අද වීඩියෝ එක බලන්න. මම තරිදු රාමනායක. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ WhatsApp business කියන app එක open කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට දකුණු පැත්තේ උඩ පුංචි dot තුනක් තියෙනවා පේනවා. අන්නේ dot තුන click කරන්න. ඊට පස්සේ පහළ settings කියලා දිනවා. අන්නේ settings කියන එක click කරන්න. ඊට පස්සේ උඩ අපි කලින් profile එක හදා ගන්නකොට ABC කියලා තමයි profile name එකට දුන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් ඒතන ABC කියන එකට ක්ලික් කරන්න. ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක හදනකොට දීපු නම තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මෙතන කොයි හරින් හරි කවන්න උඩින් මේ වගේ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන cover photo එක වෙනස් කරන්න. ඒ වගේම profile photo එක වෙනස් කරගන්න. ඉතින් දැන් මේකේ එක ෆොටෝ එකක්වත් නැහැ. මෙතනින් පුළුවන් cover photo එක වෙනස් කරගන්න. cover photo එක දකුණු අත පැත්තේ කැමරාවක icon එකක් තියෙනවා. අන්නේ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වෙලාවේ ඔයා ෆොටෝ එකක් ගන්නවා නම් කැමරාව ඕපන් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් gallery එකේ ඔයා හදාගත්ත cover photo එකක් තියෙනවා නම් ඒක අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මම gallery කියන එක select කරා. ඊට පස්සේ එතනින් අපි cover photo එකක් තෝරගන්නවා. මම හදාගත්ත cover photo එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අප්ලෝඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට select වුණාට පස්සේ මෙතන crop කරගන්න පුළුවන්. මෙතනින් crop කරන්න නැත්නම් done කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට cover photo එක select වෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා මෙතන profile photo එකෙත් පහල කැමරාවක icon එක මම ඒක click කරා. ඊට පස්සේ මෙතනින් ආයෙත් gallery එකට ගිහිල්ලා මම logo එක අපේ business එකේ logo එක ඔයගොල්ලන්ගේ business එකේ logo එක මෙන්න මේ විදිහට profile photo එක විදිහට මෙහෙම දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පහලින් business information කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතනත් ඔයාගේ profile එකේ අපි අර කලින් හදනකොට දීපු නම තමයි තියෙන්නේ. ඉතින් අපි කලින් හදනකොට ABC කියලා දුන්නේ. මම එතන ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ business එකේ නම මේ විදිහට වෙනස් කරගන්න. අපි නමක් දෙමු. मैं मग क्विक चैट सिंगल की टाइप करना ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ බිස්නස් එකේ නම මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ මේ සේව් කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ එතන බිස්නස් ඉන්ෆර්මේෂන් යටතේ තියෙන දෙවැනි එක, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ බිස්නස් එකට අදාළ කැටගරිස් තෝරන්න තියෙන්නේ. මෙන්න මෙතන මම දැනට කැටගරිස් 3ක් තෝරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ බිස්නස් එකට අදාළව කැටගරිස් 3ක් තෝරගන්න පුළුවන්. මම දැනට තෝරලා තියෙන තුන අයින් කරගන්න. ඔයගොල්ලන්ගේ තෝරලා තියෙනවා නම් අයින් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ බිස්නස් එකට අදාළව මෙතනින් කැටගරිස් තෝරගන්න පුළුවන්. කැටගරිස් 3ක්. එතකොට කැටගරිස් 3ක්ම තෝරන්න ඕනේ. එකක් තෝරගත්තත් ඒත් ඇති. ඉතින් මම මෙතනින් এডুকেෂන් කියන තැන සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් ඔයගොල්ලන්ගේ බිස්නස් එක අදාළව මෙතන තව කැටගරිස් තියෙනවා නම් එහෙම තව දෙකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සේව් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන සේව් වෙනවා. ඊට පස්සේ පහළ මෙතනින් තියෙනවා බිස්නස් අවර්ස් ටික. ඒ කියන්නේ ඔයගොල්ලෝ වැඩ කරන දින සහ ඒ දිනවලට අදාළ වෙලාවන් සහ වැඩ කරන්නේ නැති දින මෙතනින් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඉතින් අපි ක්ලික් කරලා බලමු මොකද මෙතන තියෙන්නේ කියලා. මෙතන තියෙනවා උඩින්ම තියෙනවා open for select hours කියලා. ඒක ක්ලික් කරොත් ඒක ක්ලික් කරලා අපි next කරලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී පුළුවන් සති දවස් 5 වෙන වෙනම තියෙනවා. ඒ වගේම ඒ දවස් වලට අදාළව වෙලාවල් තියෙනවා. ඊට අමතරව ඒ දවසක් වැඩ කරන්නේ නැද්ද කියලා මෙතන on off කරන්න අපිට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට. මෙතන දකුණු අත පැත්තේ switch එකක් තියෙනවා. ඒක off කරාට පස්සේ කස්ටමර් කෙනෙක්ට පෙන්වන්නේ මේක close දවසක් කියලා. එතකොට මම Monday close කරලා තියෙනවා. Tuesday තියෙනවා. ඊට පස්සේ ඒක 9 ඉඳන් 6 වෙනකන් කියලා තියෙන්නේ. අපිට මේක ක්ලික් කරලා අපිට වෙලාවක් වෙනස් කරගන්න පුළුවන්. 8 ඉඳන් උනත් අපිට ඔය විදිහට කැමති වෙලාවක් වෙනස් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා අපි දැන් 8 ඉඳන් 6 වෙනකන් කියලා දෙන්නේ. එතකොට ඒක අපිට පුළුවන් මම 8 ඉඳන් දවල් 12 වෙනකන් දාලා මේ විදිහට. ඊට පස්සේ පුළුවන් 15 එක ඉඳන් ආපහු 6 වෙනකන් දාගන්න. ඒ විදිහට ඔයගොල්ලන්ගේ කියන්නේ ලන්ච් ටයිම් එකක් තියෙනවා. ඒ ලන්ච් ටයිම් එක කරලා මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අනිත් හැම දවසක්ම මේ විදිහට තමයි කරගන්න පුළුවන්. ඔයාලට වැඩ කරන්න නැත් දවස් තියෙනවා නම් ඒ වීක් මෙන්න මේ විදිහට ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරාට පස්සේ මෙතනින් සේව් කියන බටන් එක ක්ලික් කරන්න පහළ තියෙන. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි
පෙන්වන්නේ. ඔයා වැඩ කරන්න නැති දවස් ක්ලෝස් කියලා පෙන්නනවා. වැඩ කරන දවස් ටිකත් මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ පහලින් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් කියලා. ඉතින් ඕගොල්ලන්ගේ කම්පැනි එකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් මොනවද දෙන්න. ඔයාට කන්සියුමර් කෙනෙක් කස්ටමර් කෙනෙක්ට මොනවද දෙයක් කියන්න තියෙනවා නම් එතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක දාන්න පුළුවන්. ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නට පස්සේ ඔයා සේව් කියන බටන් එක ක්ලික් කරලා සේව් කරගන්න. ඊට යටින් තියෙනවා ඕගොල්ලන්ගේ බිස්නස් ඇඩ්‍රස් එක දාන්න. මෙන්න මේ විදිහට මම දැනට බිස්නස් ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඇඩ්‍රස් එකක් දාගන්න පුළුවන් මෙතන ටයිප් කරලා. එහෙම නැත්නම් මැප් එකේ සිලෙක්ට් කරලා එහෙම දාගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මැප් එකේ සිලෙක්ට් කරලා සේව් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපි අර මැප් එකේ සිලෙක්ට් කරගත්ත දෙන ඇඩ්‍රස් එක විදිහට පෙන්නනවා. ඊට පහලින් කැටලොග් කියලා දෙනවා. ඉතින් මේ කැටලොග් ගැන මේ සෙටින්ග්ස් ටික හදාගත්තට පස්සේ අපි ඊළඟට පහසුකම් ටික ගැන කතා කරනකොට කතා කරමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන වෙබ්සයිට් එකක් ඇඩ් කරගන්න. ඔයාගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් තියෙනවා නම් මෙතන වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙතන වෙබ්සයිට් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන Instagram account එක කනෙක්ට් කරගන්න පුළුවන්. මෙතන Instagram කියලා ක්ලික් කරාට පස්සේ මෙතන continue කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ Instagram account එකක් හදලා ඕගොල්ලන්ගේ phone එකේ Instagram app එක download කරලා තියෙනවා නම් මෙතන continue දුන්නාට පස්සේ auto connect වෙනවා. Facebook account එකත් ඒ වගේ Facebook account එක ඔයගොල්ලෝ හදලා තියෙනවා නම් phone එකේ Facebook app එක තියෙනවා නම් මෙතන get started කියන එක දුන්නාට පස්සේ auto connect වෙනවා Facebook account එකට. ඊට අමතරව පහලින් තියෙනවා contact information කියලා. එතෙන්දී ඔයාලට දාන්න තියෙන්නේ ඔයාගේ පාවිච්චි කරන බිස්නස් එකට අදාළ ඊමේල් එකක් හරි ඔයාට පහසු ඊමේල් එකක් මේකට දාගත්තා නම් හරි. මොකද කස්ටමර් කෙනෙක්ට පෙන්නන්නේ මේ ඊමේල් එක තමයි. ඊට පස්සේ මෙතනින් පහලින් ඕගොල්ලන්ගේ දුරකථන අංක පෙන්නනවා. දැනට WhatsApp business account එක හදලා තියෙන දුරකථන අංකේ. ඉතින් මෙතනින් පුළුවන් ඔයාට දුරකථන අංක වෙනස් වෙනවා නම් මේක change කරගන්න. එතකොට WhatsApp එක ඒ account එකට change වෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි settings ටික හදාගන්න තියෙන්නේ. හරි ඊළඟට අපි කතා කරන්නේ WhatsApp business එකේ තියෙන pages ගැන. ඉස්සලාම කරන්න ඕනේ WhatsApp එකට ගියාට පස්සේ දකුණු පැත්තේ පුංචි dot තුනක් ක්ලික් කරන් ඉස්සලා වගේම ඊට පස්සේ උඩින්ම තියෙන advertise කියන option එක මේකෙදි කරන්නේ මම advertise කියන එක ක්ලික් කරන්න. මෙතෙන්දී මේක WhatsApp business එකකින් Facebook සහ Instagram ads run කරන දෙන feature එකක්. ඔයාලට පුළුවන් post එකක් ad එකක් කරලා directly WhatsApp inbox එකට customers ලා ගෙන්න ගන්න. ඒ වගේ තමයි මේකේ ad එකක් හදලා publish කරන්න ඕගොල්ලන්ගෙන් මුදලක් අය කරනවා. ඉතින් මේක අපි වෙනම වීඩියෝ එකකින් අපි කතා කරමු වෙනම. ඊට පස්සේ අපි දෙවෙනියට තියෙන්නේ මෙතන new group කියලා. ඉතින් මෙතනදී කරන්නේ normal WhatsApp group එකක් වගේම තමයි අපේ සාමාන්‍ය staff එකක් ඒ වගේ නැත්නම් family group එකක් වගේ එකට මේක use කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනියට තියෙන new broadcast කියන option එක. ඉතින් මම එතන new broadcast කියන option එක මම මේ විදිහට click කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට තෝරගන්න එනවා ඕගොල්ලන්ගේ contact list එක. ඉතින් ඕගොල්ලන්ගේ customers ලා මේ විදිහට save කරන් ඉන්නවනම් ඕගොල්ලන්ට මේ මෙතනින් customers ලා save කරගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඔයා business එකක් කරනවා නම් ඔයාගේ business එකේ දැන් customers ලාට group එකක් හැදුවොත් ඒක message එකක් දානකොට යන්නේ group එකක message එකක් විදියට. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා මේ broadcast එකේ message එකක් දැම්මට පස්සේ customers ලාට මේ message එක යන්නේ private message එකක් විදියට. ඒ කියන්නේ customer ට පේන්නේ ඒක යාට විතරක් දාපු message එකක් විදියට. ඉතින් ඒක තමයි මේකේ තියෙන හොඳම වාසිය. ඒ කියන්නේ group එකකට එහා ගිහිල්ලා මේක broadcast එකක් විදියට යන්නේ. ඔයාගේ customers ලා මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන් එක බ්‍රෝඩ්කාස්ට් එකකට 256 දෙනෙක් මේ විදිහට කස්ටමර්ස් ලා ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඔයාලට දෙක තුනක් සිලෙක්ට් කරලා පෙන්නන්නම් මෙතන කොහොමද ඒක කරන්න කියලා. මම මේ විදිහට කස්ටමර්ස් ලා දෙන්නෙක් සිලෙක්ට් කරගත්තා. එතකොට මම මෙතනින් මැසේජ් එකක් දැම්මට පස්සේ ඒක කස්ටමර්ට පෙන්නන්නේ එයාට ප්‍රයිවට් දාපු මැසේජ් එකක් විදියට. හරි ඊට පස්සේ අපි කතා කරමු. ඉතින් මේ විදිහට තමයි බ්‍රෝඩ්කාස්ට් එක මේ විදිහට පෙන්නන්නේ. ඊට පස්සේ අපි ආයෙත් මේ ඩොට් තුන ක්ලික් කරලා බලමු ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. ඊළඟට තියෙන්නේ කමියුනිටි කියන එක. ඉතින් මේ කමියුනිටි කියන එකේ මුකුත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපි යමු පස්වෙනි ඔප්ෂන් එකට. මේකේ තියෙන්නේ ලිස්ට් කියලා. ඉතින් මේක ලිස්ට් කියන්නේ ඔයාලට පුළුවන් බ්‍රෝඩ්කාස්ට් එක මැනේජ් කරන්න. අපි බ්‍රෝඩ්කාස්ට් එකක් හදන් ඉන්නවා නම් මෙතනින් ඔයාලට හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා අපි ලිස්ට් කියන එක ක්ලික් කරාට පස්සේ create custom list කියලා. මම list එකක් විදිහට මේවා කරනවා. එතකොට ඔයාලට පුළුවන් මේකේ select කරලා තියෙනවා. ඒ කියන්නේ suggestions තියෙනවා. new customer, new order, pending payment, paid, order complete. ඉතින් අන්න ඒ විදිහට තියෙනවා. ඉතින් මේකේ අපිට පුළුවන් customer කෙනෙක්ගේ අපි හිතමු new customer කෙනෙක් click කරා කියලා. ඊට පස්සේ මෙතනින් add people or groups කියලා මෙතන යට select වෙනවා. ඉතින් ඒ බටන් එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන අලුත් customers ලා ඉන්නවනම් අපි මෙතන මේ විදිහට අලුත් කස්ටමර් කෙනෙක් නම් මේ විදිහට සිලෙක්ට් කරන්න.
ඊට පස්සේ ඔයාට මෙතන කස්ටමර් කෙනෙක් වගේ chat list එකේ ඉන්නකොට ඔයාගේ අලුත් customers ලබා ගන්න ඕන නම් මෙතන new customer කෙනෙක් එක්ක කරාට පස්සේ ඔයාගේ අලුත් කස්ටමර්ලා සේරම ටික පෙන්වනවා. ඉතින් මෙතන chat එකක් නැති නිසා තමයි මෙහෙම පෙන්වන්නේ නැත්තේ. ඊළඟට තියෙන option එක තමයි ඔයාලගේ link device කියන option එක. ඉතින් මේක laptop එකේ හරි desktop එකේ හරි WhatsApp business use කරන්න ඕන නම් QR code එක scan කරලා ඕගොල්ලන්ගේ මේ WhatsApp එක link කරගන්න පුළුවන් ඔයාගේ අදාළ device එකට. ඉතින් දැනට කවුරු හරි ඔයගොල්ලන්ගේ WhatsApp එක පාවිච්චි කරනවා නම් ඉතින් මෙතන මෙන්න මේ යටින් තියෙන දැන් MyPC කියලා ඒ විදිහට පෙන්නනවා. ඒ කියන්නේ දැන් මම desktop එකෙන් log වෙලා ඉන්න නිසා තමයි මේ MyPC කියන එක පෙන්වන්නේ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් වෙන කෙනෙක් වෙන desktop එකක් හරි laptop එකක් හරි log වෙලා නැත්නම් මේ විදිහට මුකුත් පෙන්වන්නේ නැහැ. ඉතින් මෙතන device 4ක් යනකම් link කරගන්න පුළුවන්. දැන් link device කියලා බටන් එකක් අන්න click කරාට පස්සේ ඔයාට මේ විදිහට පෙන්වනවා Wi-Fi වලින් connect වෙන්න use mobile data ද කියලා. ඉතින් මෙතන mobile data එක දුන්නාට පස්සේ මෙතන වගේ pin එක ගහන්නයි නැත්නම් fingerprint එක දුන්නාට පස්සේ ඔයාට පෙන්වනවා මේ විදිහට QR code එකක් scan කරන්න. ඒ කියන්නේ scan එකේ තමයි open වෙන්නේ. ඔයාගේ අදාළ device එකේ. ඒ කියන්නේ desktop එක නම් desktop එකේ WhatsApp එක download කරගත්තට පස්සේ එතනින් ආයේ QR code එක පෙන්නනවා. ඉතින් මේ scan කේ පෙන්නන QR code එක මෙතනින් scan කරගත්තා නම් ඒ device එකට ඔටෝම link වෙනවා. ඊළඟ දෙන option එක තමයි start කියන option එක. ඉතින් මේකෙදි ඕගොල්ලන්ගේ මොනවා හරි important message එකක් නැත්නම් payment slip එකක් address එකක් ඉතින් ඕගොල්ලන්ට වැදගත් වෙන ඕනම message එකක් star එකක් දාලා save කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු messages සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට chat list එකේ 10 දෙනෙක් 15 දෙනෙක් විතර වගේ ඉන්නවා කියලා. එතකොට එහෙම තියෙන chat list එකක ඕගොල්ලන්ට star එකක් දාලා මෙතන start කියන click කරාට පස්සේ දැන් මෙතන message එකක්වත් star දාලා නැති නිසා මෙතන පෙන්වන්නේ නැහැ. අපි chat එකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මම මෙතන message එකක් දානවා hi කියලා. ඊට පස්සේ මේ විදිහට තව message එකක් දානවා. මෙන්න මෙහෙම. එතකොට ඔයා හිතන දැන් මේ විදිහට messages ගණනාවක් ආවට පස්සේ මට මේ hi කියලා දාපු message එක වැදගත් message එකක්. එතකොට මම මේක කරන්නේ මේක මෙහෙම press කරගෙන හිටියට පස්සේ උඩ dot තුන click කරන්න. click කරාට පස්සේ star කියලා දෙනවා. අන්න ඒක click කරන්න. එතකොට ඔයාලට පේනවා පුංචි star එකක් මෙතන වැටෙනවා. ඊට පස්සේ back කරනවා. ඉතින් මේ වගේ chat ගණනාවක් මේකේ තියෙනවා කියලා හිතන්නකෝ. මේ විදිහට මේකේ chat ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේක star දාපයක් කියලා මතකයි. එතකොට star දාපේක ඔයාලට වෙනම හොයාගන්න ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ තියෙන පුංචි dot තුන click කරා මෙතන start කියන බටන් එක click කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට ඔයා මෙතන start දාපු messages ටික සේරම පෙන්නනවා. ඔයාට එතකොට ඒක click කරාට පස්සේ අදාළ chat එකේ අදාළ තැනට මෙන්න මේ විදිහට යනවා. ඉතින් ඕකත් ගොඩක් ලොකු පහසුකමක් තමයි. ඊට පස්සේ තියෙන්නේ මොකක්ද කියලා බලමු අපි. මෙතන තියෙනවා ඊට පස්සේ මෙතන පහලින් තියෙන්නේ order කියන option එක. අපි order කියන එකට ගිහින් බලමු. ඉතින් මෙතන order කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ order request පෙන්නනවා, history එක පෙන්නනවා. ඒ වගේම customer instruction ටිකක් පෙන්නනවා. ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. ඒ කියන්නේ customer කෙනෙක්ට ඔයාලට order එකක් එනකොට ඔයාලට මොනවද ඕන දේවල් ටික කියලා මෙතන දාන්න පුළුවන්. මෙතන දකුණු අත පැත්තේ පහළම තියෙනවා tools කියලා. අනේ tools කියන එක click කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් catalog කියලා. ඉතින් මේ catalog කියන එක තමයි අපේ business app එකේ අපේ වටිනම දෙයක්. මෙතනදී පුළුවන් ඕගොල්ලන්ගේ product එක මෙතනදී add කරගන්න. මෙතන තියෙනවා ඉස්සලාම add new item කියන එක. ඉස්සලාම click කරන්න add new item කියන එක. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ගේ product එක මෙතෙන් add කරගන්න. ඉතින් product එකට අදාළව photos 5ක් 6ක් හදාගන්න. ඉතින් product කියන්නේ product 3-4ක් තියෙනවා නම් අපි ඉස්සලාම එක product එකක් add කරන විදිහ බලමු. මෙතෙන්දී අපි එක product එකක් මෙතනින් add කරගමු. මෙතෙන්දී ඕගොල්ලෝ හදාගත්ත photo එක මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ product වලට අදාළව මේ විදිහට පැහැදිලිව ෆොටෝස් හදාගන්න. ඉතින් මෙන්න මෙතන මම ෆොටෝස් හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට එක ප්‍රොඩක්ට් එකට අදාළව මේ විදිහට ෆොටෝස් ගොඩක් දාගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ තියෙනවා item name එක. මෙතන item name එක දාගන්න මම දාගන්නම් spice rack කියලා. ඊට පස්සේ මෙතනින් ඔයාලට price එක දාගන්න පුළුවන්. ඒක දාන්න නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් මම 3800ක් කියලා දාන්නම් price එක. ඊට පස්සේ sale price එක ගැන අපි විකුණන price එක. ඉතින් මම ඒක 2500ක් කියලා දාගන්නම්. ඊට පස්සේ මෙතන item එක ගැන description එකක් දාගන්න. මේ item එක මොනවා වෙන හදලා තියෙන මොන විදිහට තියෙන කියලා description එකක් දාගන්න customer ට බලන්න පහසු වෙන්න.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන සේව් කියන බටන් එක ක්ලික් කරලා මේක සේව් කරගන්න. හරි එතකොට ඔන්න ඔය විදිහට සේව් වෙනවා. ඉතින් මේක අප්ලෝඩ් වෙන්න මෙන්න මේ විදිහට කාලයක් ගත වෙනවා කියලා මෙතන පෙන්නනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඒක අප්ලෝඩ් වෙනකන් ඔයාලට පුළුවන් ඔයගේ අනිත් අයිටම් ටිකත් ඔය විදිහටම ඇඩ් කරගන්න. ඉතින් මේ එකම ස්පයිසි රැක් එකේ එක එක කලර්ස් තියෙනවා නම් ඉතින් මෙතෙන්ද ඒ කලර්ස් උත් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ මේ විදිහට ප්‍රොඩක්ට් එක ෂෙයා කරන්න ඕන නම් මෙතන දකුණු අත පැත්තේ .in .1 ක්ලික් කරාට පස්සේ මෙතන ෂෙයා කියන ඔප්ෂන් එක තියෙනවා. ඉතින් කලෙක්ෂන් එකක් හදාගන්න ඕන නම් ඒ විදිහට තියෙනවා. මම කලින් කිව්වා අපිට ඇඩ් එකක් හදාගන්න පුළුවන් කියලා. ඉතින් මේක අපේ WhatsApp එක ඇතුලේ Instagram එකට එතකොට Facebook එකට ෂෙයා කරන්න ඕන නම් මෙතන boost කියන එකෙන් අපිට මුදලක් ගෙවලා ඇඩ් එකක් විදිහට මේක boost කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ආපහු back කරා. මෙතනින් ආපහු පහළ තියෙන අපේ advertise කියන අපි කලින් කතා කරපු option එකම තමයි. ඉතින් මෙතන තියෙනවා orders කියලා. මෙතන අපේ customer කෙනෙක් බලලා order එකක් දාලා තිබ්බොත් මෙතන order එක පෙන්නනවා. ඉතින් ඊට අමතරව අපි කතා කරපු ඔප්ෂන් මතම මේක තියෙන්නේ ලිස්ට් කියලා තියෙනවා. ලිස්ට් කියන්නේ අපි අර කලින් කතා කරපු ඔප්ෂන් එකමයි. ඊට අමතරව මෙතන තියෙනවා greeting message කියලා. ඒ කියන්නේ මේක කස්ටමර් කෙනෙක් මැසේජ් එකක් දැම්මොත් අපි රිප්ලයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් WhatsApp business එකේම රිප්ලයි කරන්න ඕනේ නැහැ. මේකේ තියෙනවා greeting message එකක් අපිට edit කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ හදාගත්ත message එකක් තියෙනවා. මෙතන මේ උඩින්ම තියෙනවා greeting message කියලා. ඒක on කරගන්න දකුණු අත පැත්තට මේ කළු පාට බටන් එක. ඊට පස්සේ තියෙනවා පහළ greeting message කියන එක. මෙතන pencil icon එකක් අන්න එක ක්ලික් කරාට පස්සේ මම මේ හදාගත්ත message එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට message එකක් දාගෙන ඔයා ඕකේ කරමු. ඒතකොට කස්ටමර් කෙනෙක් ඔයාලට message එකක් එවුවොත් මේ message එක auto reply එකක් විදිහට යනවා. ඊට පස්සේ ඔයා මෙතන save කියන බටන් එක ක්ලික් කරගන්න. එතකොට එහෙම save වෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන away message කියලා. එතකොට මේක ඔයාට time එකක් schedule කරන්නත් පුළුවන් මෙතන message වලට. ඊට පස්සේ මෙතන තියෙනවා quick replies කියලා. ඉතින් මේක ඕන වෙන්නේ අපිට slash icon එකක් ගහලා දැන් මේකේ hello කියලා තියෙනවා. දැන් මෙතන hello කියන shortcut එක තියෙන්නේ. ඊට පස්සේ ඒකට අදාළව මම මෙතන type කරනවා සුබ දවසක් කියලා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන save කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මගේ මැසේජ් එක තමයි සුබ දවසක් කියන එක ෂෝට්කට් එක hello කියන එක. ඊට පස්සේ අපිට කරන්නේ මේක ෂෝට්කට් එකක්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ chat එකට ගිහිල්ලා slash icon එක ගහලා අපේ ෂෝට්කට් එක ගන්න එක. මම දැන් මෙතන hello කියලා ගහන්නම්. එතකොට මෙන්න මේ විදිහට ෂෝට්කට් එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙහෙම මැසේජ් එක දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ෂෝට්කට් එකක් දාගන්නේ. WhatsApp business app එක ගැන හොඳ දැනුමක් ලැබෙන විදිහට මම හිතනවා. මේ වීඩියෝ එකේ අපේ දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක like කරලා share කරන්න. මතක දෝ channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්. ගිහින් එන්නම්. මම තරිඳු රාමනායක.